ඔන්න අදත් අරගෙනාව සුපිරි රහස් පරීක්ෂණ ගැටලු ටිකක්. හැබැයි මේවා විසඳන්න නම් ලේසි නෑ. යමුද බලන්නද වීඩියෝ එකට. පරීක්ෂණ අංක 1. එක්තරා අඳුරු වැසි දිනයක පස්සුනාරස් වීදියේ ගෙදරක මිනිසෙකු මරා දමා තිබෙනවා. බැලූ බැල්මට මේක මිනී මැරුමක්. මෙම පුද්ගලයා මිය යන්න කලින් කිසියම් කෙනෙකු තමා මරා දමන බවට තර්ජනය කරා යයි ලියා තිබූ සටහන් පොතක් පොලිසියට හමු වෙනවා. මේ සටහනේ මිනී මරුවගේ නම ලියලා තිබුණා. හැබැයි ඒක ලියලා තිබුණේ රහස් සංකේතයක් විදියට. මේ මරණයට සැක කරන 3 දෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නවා. එක්කෙනෙක් තමයි බිලි. ඔහු ඒ පළාතේ නම ගියපු හොරෙක්. අනෙක් කෙනා තමයි සැම්සන්. ඔහු තමයි ඒ පළාත හොල්ලගෙන හිටපු දේශපාලඥයා. අන්තිම කෙනා තමයි ජේසන්. අනේ මේ මිනිස්සයා නම් ඒ පළාතේ තැපැල් නිලධාරියෙක්. 7890111 මේ තමයි අර මිය ගිය පුද්ගලයා ලියා තිබුණු සංකේතය. ඔයා හිතන විදියට කවුද මිනී මරුවා? තප්පර 10න් හොයන්නකො බලන්න. මිනී මරුව තමයි ජේසන්. පොලිසිය කොහොමද ඒක හොයාගත්තේ? සංඛ්‍යාත ගැටලුව විසඳුව නම් හොරාගෙනම නිකම්ම හම්බෙනවා. 7 වෙනි මාසේ ඉඳලා 11 වෙනි මාසෙට යනකම් හැම මාසෙම මුල අකුර ගත්තම මිනී මරුව වෙන්නේ ජේසන්. පරීක්ෂණ අංක 2. එක්තරා ඉරිදා දිනයක හදිස්සියෙම පොලිසියට ඒ පළාතේ ධනවත් කාන්තාවකගෙන් දුරකථන ඇමතුමක් එනවා. අනේ ඉන්ස්පෙක්ටර්, මගේ ළඟ තිබුණු වටිනා රත්තරන් බඩු ටිකක් අතුරුදහන් වෙලා. පොලිසිය ඒ මොහොතේම ක්‍රියාත්මක වෙලා අර කාන්තාවගේ නිවසට ගිහිල්ලා පරීක්ෂණ ආරම්භ කරනවා. ඒ වෙලාවේ නිවසේ සිටි 4 දෙනෙක්ගෙන් පොලිසිය සාක්ෂි සටහන් කරගන්නවා. පොලිසිය පළවෙනියටම සාක්ෂි සටහන් කරගත්තේ නිවසේ අයිතිකාර කාන්තාවගේ. මම දුදී අල්මාරිය ඇරලා බලද්දිත් රත්තරන් බඩු ටික තිබුණා. ගමනක් යන ලේස්ති වෙලා බලද්දි ඒව තිබුණේ නැහැ. දෙවනියට නිවසේ මොරකරු ගෙන්වා ප්‍රශ්න කරා. අනේ මහත්තයෝ, ඒ වෙලාවේ මම මගේ මුද්‍රකාමනය සුද්ධ කර හිටියේ. ඊළඟට ආවේ ගෙදර වැඩකාරයා. සර්, මම ඒ වෙලාවේ මගේ ගෙදරට ලියුමක් තැපැල් කරන්න පෝස්ට් ඔෆිස් එකට ගියා. අන්තිමට ආවේ ගෙදර කෑම උයපු ගෑනු කෙනා. අද උදේ ඉඳලා මම කුස්සියේ කෑම හදමින් හිටියේ. එතනින් අද දවසේ නෝනා උදේ හැරුණ නිසා තේක දෙන්න මම කාමරයට ගියෙත් නැහැ. සාක්ෂි සටහන් කරගත්ත පොලිසියට මෙතනින් කෙනෙකු බොරු කියන බව වැටහි ගියා. ඒ කෙනාම තමයි මේ රත්තරන් බඩු ටිකත් හොරකම් කරන්න ඇත්තේ කියලා පොලිසිය තීරණය කරා. ඔයා හිතන විදියට කවුද මෙතනින් බොරු කියනව ඇත්තේ? සාක්ෂි ටික හරියට තේරුම් ගත්තනම් ඔයාට මේක විසඳන්න අමාරු වෙන්නේ නෑ. රත්තරන් බඩු ටික හොරකම් කරේ ගෙදර වැඩකාරයා. ඉරිදා කියන්නේ තැපැල් කන්තෝරු නිවාඩු දිනයක් නේ. ඉතින් ඉරිදා දිනේ පෝස්ට් ඔෆිස් එකෙන් කිසිම වැඩක් කරගන්න බෑ. පරීක්ෂණ අංක 3. එක්තරා විද්‍යාඥයෙක් ඕනෑම ලෙඩක් සුව කරගන්න පුළුවන් බෙහෙතක් නිර්මාණය කරනවා. ඉතින් එක දවසක් කවුරුන් හරි මේ විද්‍යාගාරයට ඇතුල් වෙලා අර විද්‍යාඥයා මරා දමා තිබුණා. මේ විද්‍යාකාරයට ඇතුල් වෙන්න පුළුවන් 3 දෙනෙක්ට පමණයි. මේ 3 දෙනාගෙන් එක්කෙනෙක් තමයි මේ මිනී මැරුම කරන්න ඇත්තේ කියලා
පොලිසිය තේරුම් ගත්තා. පරීක්ෂණය කරන්න ආපු පොලිසියට යම් විශේෂ දෙයක් දකින්නට ලැබුණා. මේ විද්‍යාඥයා මිය යන්න කලින් ඔහුගේ ලේවලින් යම් ඉලක්කම් 3ක් කොලයක සටහන් කර තිබුණා. මේ අංක 3 තමයි 28, 27, 57. මේ මිනිමැරුමට පොලිසිය සැක කරන 3 දෙනා තමයි සොෆියා, නිකොලා සහ ෆිදෙල්. ඔයාගේ නිගමනයට අනුව මේ 3 දෙනාගෙන් මිනිමරුව කවුද? පොලිසියට වගේම මිනිමරුව හොයාගන්න අපිටත් තියෙන්නේ එක මාර්ගයයි. ඒ තමයි විද්‍යාඥයා ලියපු අංක 3. ඔහු විද්‍යාඥයෙක් නිසා ඔහු ලියපු අංක 3 ආවර්තිතාවගුවට සම්බන්ධ රසායනික මූලද්‍රව්‍ය 3ක්. 28 නිකල්, 27 කොබෝල්ට්, 57 ලැන්තනම්. ඉතින් නිකොලා තමයි මිනිමරුව වෙන්නේ. පරීක්ෂණ අංක 4. එක්තරා ප්‍රදේශයක අමුතු ආකාරයට මිනිසුන් මරණ පුද්ගලයෙක් ඉන්නවා. ඔහු මිනිසුන් පැහැරගෙන ගිහින් පැහැරගත් කෙනා සමග එකම මේසයක අසුන් ගන්නවා. මේසයක් මත දෙදෙනාටම වීදුරු 2කුත් බෙහෙත් පෙති 2 බැගිනුත් තබනවා. ඉන්පසු ඔහු මෙසේ කියනවා. මේ පෙති 2කින් එකකට වස දාලා තියෙන්නේ. උඹට පුළුවන් කැමති ඕනම පෙත්තක් බොන්න. උඹ තෝරගත්තු පෙත්ත උඹ බොන්නවා. අනික මම බොනවා. මම මැරුණොත් උඹට මෙතනින් බේරිලා යන්න පුළුවන්. හැබැයි ඉතින් කවදාවත් මිනිමරුව නම් නෙවෙයි මැරුණේ. ඔයාලා හිතන විදියට කොහොමද එහෙම වෙන්නේ? පැහැරගෙන ආපු මිනිස්සයා ඉස්සෙල්ලම බෙහෙත් පෙත්තක් තෝරගෙන බොන නිසා බෙහෙත් පෙති 2ටම වස දාලා තියෙන්නේ නැති. මොන පෙත්ත බිව්වත් ඔහු මැරෙන නිසා මිනිමරුව බේරෙනවා. ගොඩක් අය හිතන්නේ නැත්තේ ඒ විදියට. ඒත් ඉතින් ඇත්තටම වස දාලා තිබුණේ බෙහෙත් පෙති වලට නෙවෙයි, වතුර වීදුරුවට. මේ වගේ ලස්සන වීඩියෝ තව බලන්න ඕන නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරගෙන යමු යාළුවනේ.